අද කතාව මම ෂෙයාර් කරන්නේ මගේ පොඩි කලේ මතක් වලින්. ඉස්සර මම පොඩි කලේ ලංකාවේ ඌව පරදේශයට යන්න හරිම ආසයි. විශේෂයෙන්ම බණ්ඩාරවල පරදේශයට, මොකද එහි මගේ මම කෙනෙක්ගේ ගෙදර තිබ්බ නිසා. හැම අවුරුද්දෙදීම වර නිවාඩු වෙනකන් හිටියේ එහි යන්න. මොකද මම එහි තිබ්බේ සිතළු දේශගුණයට ගොඩක් ආස නිසා. සමහර නිවාඩු වලට අපි එහි ගියේ අම්මයි තාත්තයි මුළු පවුලෙම එක්ක. හැබැයි මීට අමතක නොවනම ට්‍රැප් වුණේ මගේ අත්තම්ම සමග බස් එකේ ගිය අවස්ථාව. උදම් මහර ගමන් හෙරි පිටිපතුන් අනිනුයි බදුල්ලේ ඉන්ටර්සිටි බස් එක නැගලා ගියේ ඊටරපු හරීම රසවත්. ඒ වගේම අත්දැකීම් බොහොමයි. බස් එකේ සින්දුවක් අහන එකයි. රත්නපුර හරිය නවත්තලා තිසා බෙන්ස් කපා හිට. හපතල කවුන්ද නොගෙන හිට. ත්‍රිවත් පහ කරණී. කොද වෙටි බස් එක හිරුවන් ගෙන්ට ඔළුව කල්කල අන්තිමට වෙමින් දැන් ඕන්න මෙන්න තියෙද්දි එක අල්ලන් හිටපු හිට. සිතල කද නොගෙද්දි කෙන අඟල වැටින හිට. අතෙන් මගේ ඉස්සර රස කතා අහපු හිට. ඔය අත්දැකීම් කාර් වෙලා යද්දී කවදාවත් අමතක කරන්න බෑ. ඒ වගේම තමන් බණ්ඩාරවල පරදේශීය දේශගුණේ. සිතල කල් ක්‍රෑකට් ගහපු හිට. සිතල පොළොවේ අඩුවේ තියෙද්දී තියෙන සිතල. මට ඉතින් කියන්න වචන නෑ. බුද පෝෂ වාහන අරන් ට්‍රැප් ගියට ඉන්ටර්සිටි බස් එක ට්‍රැප් ගිහින් ගත්තේ ඔය එක්ස්පීරියන්ස් කටවත් අමතක වෙන්නේ නෑ. ඒකේ සේම කරන්නත් බෑ. එහෙම බලද්දී මම හරි වාසනාවන්ත කෙනෙක්.